ඔබ කවදා හෝ හිතුවද ඔබේ ව්‍යාපාරයේ සියලුම වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්න, පාරිභෝගිකයන්ගේ ඊමේල් වලට පිළිතුරු දෙන්න සහ ලාභදායී අලුත් ව්‍යාපාරික අදහස් 10ක් මිනිත්තු 5ක් ඇතුළත ඔබට ලබා දිය හැකි බුද්ධිමත් සහකරුවෙක් සිටියානම් ඔබේ ජීවිතය කෙතරම් වෙනස් වේවිද කියා. ලොව පුරා බිලියන 5.3ක් ජනයා මේ වන විටත් ඒ අදෘශ්‍යමාන බලවේගය එනම් AI තාක්ෂණය Tamanගේ දියුණුව සඳහා භාවිතා කළත් ලංකාවේ අප තවමත් සිටින්නේ 2%කටත් වඩා අඩු මට්ටමකයි. අපේ සිංහල භාෂාවේ පවතින සියුම් භාෂාමය වෙනස්කම් හඳුනා ගැනීමට AI මෙවලම් වලට ඇති අපහසුව සහ අන්තර්ජාලයේ සිංහල දත්ත සීමිත වීම මීට ප්‍රධාන හේතු වුවත් AI යනු තර්ජනයක් නොව ඔබේ ජීවිතය වෙනස් කළ හැකි ප්‍රබලම මෙවලමකි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී AI භාවිතා කිරීමට නම් ඔබේ ආයතනය මුලින්ම ඩිජිටල්කරණය විය යුතු අතර එවිට ChatGPT හෝ Claude වැනි මෙවලම් හරහා වෙළඳ දැන්වීම් පිටපත් සැකසීමට සහ වෘත්තීය මට්ටමේ ඊමේල් ලිවීමට ඔබට හැකියාව ලැබේ. විශේෂයෙන්ම Google Gemini Nano Banana වැනි මෙවලම් භාවිතයින් සමාජ මාධ්‍ය සඳහා ආකර්ශනීය රූප සහ දත්ත විශ්ලේෂණ සටහන් ඉතා ඉක්මනින් නිර්මාණය කරගත හැකියි. ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබේ කුසලතාවන් AI වෙත පවසා ඒ හරහා ව්‍යාපාරික අදහස් 10ක් සහ ඒව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ලබාගත හැකියි. ව්‍යවසායකයෙකු ලෙස පාරිභෝගික රුචි අරුචිකම් විමසා බැලීමටත් අලෙවිකරණ උපාය මාර්ග සැලසුම් කිරීමටත් AI උපදේශකයෙකු ලෙස භාවිතා කිරීමෙන් ඔබේ ව්‍යාපාරයේ සාම්ප්‍රදායික මට්ටමින් ඔබට ගෙන යාමට අවස්ථාව සැලසේ. AI තාක්ෂණය ප්‍රගුණ නොකරන තැනැත්තා අනාගත වැඩලෝකයේ තුල යල්පැන ගිය අයෙකු විය හැකි බැවින් මේ අවස්ථාවක් ලෙස සලකා ඔබේ වෘත්තීය සංවර්ධනය සඳහා අදම භාවිතා කිරීම ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ. සාම්ප්‍රදායිකව පාඩම් කරලා විභාගවලට නිදි වර්ජිතව කටපාඩම් කරලා ඒත් විභාගයේ අවසානයේ සියල්ල අමතක වී යන අමිහිරි අත්දැකීම ඔබත් විඳි තිබෙනවාද? බොහෝ දෙනෙක් සිතන්නේ ChatGPT වැනි AI මෙවලම් නිසා සිසුන්ගේ චින්තන හැකියාව මොටවන බව වුවත් ඔබ දන්නවාද නිවැරදිව භාවිතා කළහොත් ඔබේ මොළය වෙහෙස්වා බුද්ධිය වර්ධනය කළ හැකි ස්ටඩි ඇන්ඩ් ලර්න් මෝඩ් නම් අපූරු ක්‍රමයක් AI සතු බව. මේ කෙලින්ම පිළිතුර ලබා දෙනවා වෙනුවට සොක්‍රටිස් ක්‍රමයට ඔබෙන් ප්‍රශ්න විමසමින් කරුණු අවබෝධ කර දෙන සක්‍රීය අධ්‍යයන ක්‍රමයකි. උදාහරණයක් ලෙස ඔබ නිව්ටන්ගේ නියමයක් ගැන ඇසූ විට එය කෙලින්ම පිළිතුර නොදී ඔබ වස්තුවක් තල්ලු කළ විට කුමක් සිදු වේවිද වැනි ප්‍රශ්න හරහා ඔබේ තර්කණය අවදි කර පියවරෙන් පියවර ගැඹුරු කරුණු වෙත ඔබව රැගෙන යයි. මේ ස්කැෆෝල්ඩ් ලර්නිං ලෙස හඳුන්වනවා. එමනම් මෙමරි මෝඩ් එක සක්‍රිය කර ඇතනම් ඔබ කලින් ඉගෙනගත් දේ මත පදනම්ව නව කරුණු ගොඩනැගීමට AI සමත් වේ. මීට අමතරව Google සමාගමේ නෝට්බුක් LM වැනි මෙවලම් හරහා ඔබේ පෙළපොත් PDF හෝ YouTube වීඩියෝ වල සාරාංශ ලබා ගැනීමටත් සිංහල සහ දෙමළ භාෂාවලින් කරුණු විශ්ලේෂණය කිරීමටත් හැකියාව තිබෙනවා. වැදගත්ම දේ වන්නේ AI හරහා රචනා ලිවීමේදී තොරතුරු එලෙසම පිටපත් නොකර අදහස් සහ දත්ත පමණක් ලබාගෙන ඒවා ඔබේම වචනයෙන් නැවත ලිවීමට පුරුදු වීමයි. දරුවන් පරිගණක ක්‍රීඩාවලට පමණක් යොමු නොකර සුනෝ AI වැනි නිර්මාණාත්මක මෙවලම් හරහා සින්දු නිර්මාණය කිරීමට හෝ නව දැනුම සෙවීමට යොමු කිරීමෙන් ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගත හැකියි. චීනය සහ ඉන්දියාව වැනි රටවල් දැනටමත් පාසල් පද්ධතියට AI හඳුන්වා දී ඇති අතර කටපාඩම් කරන සාම්ප්‍රදායික අධ්‍යාපනය වෙනුවට ප්‍රායෝගිකව කරුණු වටහා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. ඔබේ සමීපතම මිතුරාටමත් පැවසිය නොහැකි අතිශය පෞද්ගලික ගැටලුවක් හෝ සිතේ ඇති කරදරයක් කිසිදු විවේචනයකින් තොරව අසා සිටින අපක්ෂපාතීව විසඳුම් ලබා දෙන සහකරුවෙක් ඔබේ ජංගම දුරකථනයේම සිටින බව ඔබ දැන සිටියාද? හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලට අනුව වර්තමානයේ බොහෝ දෙනෙක් AI තාක්ෂණය භාවිතා කළන්නේ රැකියා ප්‍රශ්න හෝ පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට තම ජීවිතයේ සමීපතම සහකරුවෙක් ලෙසයි. රහස්‍යභාවයේ සුරකිමින් ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට සංවාදයේ යෙදිය හැකි වීම නිසා මෙය අතිශය පහසු මෙවලමක වුවත් මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ AI යනු වෘත්තීය මනෝ උපදේශකයෙකු නොවන බවයි. එමෙන්ම ඔබ සම්පූර්ණයෙන්ම AI මත යැපීමට පටන් ගත්තහොත් ඔබේ ස්වාධීන තර්කන හැකියාව සහ නිර්මාණශීලීත්වය ඔබෙන් ගිලිහී යාමටද ඉඩ තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ සිංහල භාෂාවෙන් ලැබෙන පිළිතුරු සමහර විට අනුචිත වීමයි. එබැවින් හැකි සෑම විටම ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමෙන් වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබාගත හැකියි.
පර්ප්ලෙක්සිටි වැනි මෙවලම් හරහා වෙළඳ දැන්වීමක් තොරව ඍජු පිළිතුරු ලබා ගැනීමටත් කෝසෙරා හෝ හාවර්ඩ් වැනි වෙබ් අඩවි හරහා විදේශගත නොවි ජාත්‍යන්තර මට්ටමේ සහතික පත්‍ර ලබා ගැනීමටත් ඔබට අසීමිත අවස්ථා විවර වෙනවා. අවසාන වශයෙන් AI මගින් ඔබව ප්‍රතිස්ථාපනය කරනු නොවෙත. AI භාවිතා කරන වෙනත් අයෙකු මගින් ඔබව ප්‍රතිස්ථාපනය කළ හැකි බව අමතක නොකරන්න. මේ භීතියට හේතුවක් කර නොගෙන වගකීමෙන් සහ සදාචාරාත්මකව AI තාක්ෂණය භාවිතා කරමින් ඔබේ අධ්‍යාපනික, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ මහා පෙරළුවක් කරන්නට අදම උත්සාහ කරන්න.